මේ අවුරුදු දෙසැම්බර් වලට මම කැනඩාවට ඇවිල්ලා හරියටම අවුරුදු 4. ඉතින් මේ අවුරුදු 4 ඇතුළත මම ඉගෙන ගත්ත ඒවා මම වරද්දාගත්ත තැන් සහ මගේ ජීවිතේ ගෙවුන විදිය ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරියටම 2021 දෙසැම්බර් 12 තමයි මම ලංකාවෙන් ගියේ. මම ස්ටුඩන්ට් කෙනෙක් විදියට තමයි කැනඩාවට ආවේ. මගේ කොලෙජ් එක Northern Lights College. ප්‍රොවින්ස් එක බ්‍රිටිෂ් කොලම්බියා, සිටි එක Fort St John. ලේසින් කියන්නේ FSJ Fort St John. ඉතින් මම කැනඩාවට එන්න ලොකුම හේතු වුණේ කොවිඩ් එක රටේ ගොඩක් දේවල් වෙනස් වුණා. අපි හිතන්නේ නැති විදියට ජීවිතේ හිතන්නේ නැති දේවල් වෙන්න ගත්තා. සහ මට ජීවිතේ දැනුණු ලොකුම ෆීලිං එක තමයි මම බිස්නස් ඇනලිස්ට් කෙනෙක් විදිහට වැඩ කරේ. ඉතින් ඒක මගේ කැරියර් ප්‍රෝග්‍රස් එක ගැන මට පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා. සහර ජීවිතේ දැනෙන ෆීලිං එක කවදාවත් ඉන්නේ ඉස්සරහට යන්නේ නැහැ කියන ෆීලිං එක ගැන ඒක මට දැනෙන්න ගත්තා. මොකද work from home කරේ වැඩි මිනිස්සු ආශ්‍රයක් ඇත්තත් නැහැ. ඉතින් මම පොඩක් ડિප්‍රෙස් වුණා වගේ දෙයක් තමයි. ඉතින් මම ලංකාවෙන් යන්න ඕනේ කියන ඩිසිෂන් එක ගත්තේ 2020 අන්තිම හරියේ දෙසැම්බර් වගේ. කොහොම හරි මට සම්පූර්ණ ඉමිග්‍රේෂන් ප්‍රොසෙස් එකටම මට අවුරුද්දක් විතර ගියා. ඒ කියන්නේ රට ඩිසයිඩ් කරන්න, කොලෙජ් වලට ඇප්ලයි කරන්න, යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන්න, වීසා දාන්න එක්කොටම මට අවුරුද්දක විතර ටයිම් ෆ්‍රේම් එකක් තිබ්බා. 2020 මම රට යන්න chances බලද්දි මට ඔප්ෂන්ස් තිබ්බා UK, නිව්සීලන්ඩ්, ඕස්ට්‍රේලියා, කැනඩා. මම වෙන නම් ඇත්තටම හෙවුණා. මට USA යන කිසිම ආසාවක් තිබ්බෙත් නැහැ. ඒක විදිහට ගත්තොත් ඒක මගේ රීච් එකේ තිබ්බ දෙයක් නෙමෙයි. මම මගේ බැචලර්ස් කරේ ඉන්ෆෝමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි වැල්ලවත්තේ IIT එක. මම ඒක කරේ කම්පියුටර් සයන්ස්. වර්ක් කරෙත් පස්සේ IT ඉන්ඩස්ට්‍රි එකේමයි. ෆස්ට් ජොබ් එක සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්, ඊට පස්සේ බිස්නස් ඇනලිස්ට් හිටියා. ඊට පස්සේ මගේ අන්තිම ජොබ් එක තමයි සෙනිට් මොබයිල්ස් එකේ බිස්නස් සොලියුෂන්ස් ඉන්ජිනියර්. ආස කරන කම්පැනි එකක්, ආස ජොබ් එකක්. කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ජොබ් එකේ. පස්සේ අර කොවිඩ් එක තිබ්බ ඩිප්‍රෙෂන් එක තමයි මම ලංකාවෙන් යන්න ඕනේ කියන තැනට පුෂ් වුනේ. ඉතින් මම UK නොයන්න හේතුව මොකද යන්න chance යන්න හේතු වලට වඩා නොයන්න හේතු කියන එක ලේසි. මොකද මම ඉන්නේ කැනඩා නිසා. UK මට යන්න ලේසියෙන් තිබ්බ මාස්ටර්ස් වලට. මොකද මම යුනිවර්සිටි ඔෆ් වෙස්ට්මින්ස්ටර් බැචලර්ස් කරපු නිසා මට ස්කෝලර්ෂිප් එකක් එක්ක දැන් ඉන්නේ මාස්ටර්ස් කරන්න තිබ්බා UOW එකේම. මම ඒක කරේ නැත්තේ හේතුව මම දැන් හිටියා පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක. ඒ කියන්නේ ඩිග්‍රී එක කරාට පස්සේ හම්බෙන්නේ 2 years වර්ක් පර්මිට් එක. ඊට පස්සේ එම්ප්ලොයර් කෙනෙක්ගෙන් අපිට ස්පොන්සර්ෂිප් එකක් ඕනෙනවා අපිට රට ඇතුලේ ඉන්න ඕන නම්. ඉතින් ඒක මට හිතුන විදිහට පොඩ්ඩක් රිස්ක් එකක්. ඒකට ආයි ලංකාවට එන්න වෙන chance එකක් තියෙනවා. මම ඒකට පොඩ්ඩක් බය වුණා. නිව්සීලන්ඩ් මම try කරා. මම කොලෙජස් වලට ඊමේල් දැම්මා. ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරා. ස්කෝලර්ෂිප්ස් නම් මට ඇත්තටම සෙට් වුණේ නැහැ. ඇප්ලිකේෂන්ස් උත් ඔක්කොම රිජෙක්ට් වුණා. මම ඊට පස්සේ SIT කියලා එකකට මම try කරා. පස්සේ ඒකත් කොස්ට් එකත් එක්ක මට හිතුනේ ඒක හොඳ ඩිසිෂන් එකක් නෙමෙයි කියලා. මොකද ඕස්ට්‍රේලියාව වල මට තේරුණ විදිහට ඒ කාලේ වීක්ලි තමයි අපිට පේ එක හම්බ වෙන්නේ. හැබැයි ඒකෙන් පොඩ්ඩක් මැනේජ් කරගන්න ටිකක් අමාරුයි වගේ කියලා මට ඒ කාලේ පොඩක් තේරුණා. ඊට පස්සේ ඕස්ට්‍රේලියා මට ෆස්ට් ක්ලාස් බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙන නිසා මට හොඳ ස්කෝලර්ෂිප්ස් හම්බුණා. පස්සේ ඕස්ට්‍රේලියා හිතුණා කොස්ට් එකත් වැඩි. PR දුත් ඒ කාලේ පොඩක් ප්‍රශ්නයක් තිබ්බා. සහ මට පොඩ්ඩක් ලංකාවේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න ඕනි කියලා නිකන් පොඩි ආසාවක් තිබුණේ. ලෝකේ බලන්න, ලෝකේ අනිත් නැෂනලිටිස් අනිත් රටවල් වල මිනිස්සු මොනවද කරන්නේ, එහෙම දකින්න පොඩි ආසාවක් තිබ්බා. ඉතින් ඒක නිසා මම හිතුවා හරි කැනඩා ලංකාවේ මිනිස්සු ගොඩක් ඉන්න තමයි. හැබැයි ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ් වගේ ලොකු පොපියුලේෂන් එකක් නැහැ ලංකාවේ මිනිස්සුන්ගේ. එහෙනම් ෆයිනලි හිතුවා ඕස්ට්‍රේලියා මේ කැනඩා එනවා කියලා. කැනඩා ඇප්ලයි කරනවා කියලා. මම ඊට මුලින්ම ඇප්ලයි කරපු යුනිවර්සිටි එක තමයි යුනිවර්සිටි ඔෆ් නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝර්. මට රට ගැන අයිඩියාවක් තිබ්බේ නැහැ. මම නිකන් ජස්ට් ටියුෂන් අඩු පැති සහ මට ස්කෝලර්ෂිප්ස් ගන්න පුළුවන් පැති ගැන එහෙම හිතලා තමයි මම නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝර් වලට ඇප්ලයි කරේ.
මට මතකයි එක මම ඇප්ලයි කරේ මාස්ටර්ස් ඉන් කම්පියුටර් සයන්ස්. මොකද බැචලර්ස් ඉන් කම්පියුටර් සයන්ස් නිසා මම හිතුවේ මාස්ටර්ස් වගේ කරොත් හොඳයි කියන්නේ ප්‍රෝග්‍රෙෂන් එකක් තියෙනවා. හැබැයි ඇප්ලයි කරා මට ඇප්ලිකේෂන් ෆී ගෙවන්න ඕන කොහොම හරි ඒක රිජෙක්ට් වුණා. ඒකේ තිබ්බ රීසන් එක තමයි IIT එකේ ඩිග්‍රී එකෙන් අපි කරපු කෝසස් ප්‍රමාණය මදි කියලා තමා රිජෙක්ෂන් ලෙටර් එක තිබ්බේ. ඊට පස්සේ මම ඇප්ලයි කරා University of New Brunswick කියලා කැනඩාවල තියෙන ප්‍රොවින්ස් එකක් තියෙනවා. ඒකේ තියෙන යුනිවර්සිටි එකට ඒකෙත් මම ෆයිනල් ඉන්ටර්වියු එකකට ගියා මම කම්පියුටර් ඩිපාර්ට්මන්ට් එකේ ලෙක්චරර් එක්ක. හැබැයි ඒකේ කිව්වේ මාස්ටර්ස් කරන්න එකට ඔපරේටිංగ్ සිස්ටම්ස් කියලා මොඩියුල් එකක් අහලා තිබ්බා. මම ඒක කළා තිබ්බේ නැහැ. මම ජස්ට් කම්පියුටර් සයන්ස් කෝස් එකක් කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එක කරේ IIT එක. අපි ඉතින් ඔපරේටිං සිස්ටම්ස් කියලා වෙනම කෝස් එකක් අපි තිබ්බේ නැහැ. මම දන්නේත් නැහැ ඒක හින්දා. ඊට පස්සේ කොහොම හරි අතරම ඩිසපොයින්ට් වෙලා නිකන් අතාරින්න හිතලා තිබ්බේ. ඒ අතරේ තමයි මම නිකන් YouTube එකේ වීඩියෝ එකක් දැක්කේ Northern Lights College කියලා එකක්. ඉන්දියන් කාරෙක් මේ ඉන්දියන් මිනිස්සෙක්ගේ YouTube channel එකක. ඉතින් මම ඒකෙත් මෙන්ෂන් කරලා තිබ්බා නිකන් කොලෙජ් එකේ නිකන් ලොකු කෝස්ට් එකක් නෑ ලාභයි වගේ පොඩි විස්තරයක්. ඉතින් පොඩක් සර්ච් කරලා බලුවා. ඉතින් ඇත්තටම මේ කොලෙජ් එකේ ලොකු ඒ කියන්නේ කොස්ට් එකක් විතර ගත්තොත් ඇත්තටම ලොකු කොස්ට් එකක් කියලා තේරුන්නේ නැහැ ඒ වෙලාවේ හැටියට. එකම ප්‍රශ්නේ උනේ ෆෝත් ඒ Northern Lights College එක තියෙන්නේ 4th St. John වල. 4th St. John කියන්නේ යම් තාක් මට්ටමකට කැනඩාවේ තියෙන රිමෝට් සිටි එකක්. සිටි එකක් කිව්වට සිටි එකක්වත් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් පොඩි ටවුන් එකක්. ඉතින් ඒ කාලේ ඉතින් මට කොහොමද ලංකාවෙන් යන්න chances හොය නිසා කමක් නැහැ වෙන දෙයක් වෙන්නේ කියලා මම ඉතින් කොලෙජ් එකට ඊමේල් එකක් දැම්මා. කොහොමද එන්රෝල් වෙන්නේ මොනවද ප්‍රෝග්‍රෑම්ස් තියෙන්නේ කියලා. මේ කොලෙජ් එකේ දෙයක් තමයි එක කමියුනිටි කොලෙජ් එකක්. ඒතකොට මාස්ටර්ස් වත් එහෙම මුකුත් නැහැ. මට තිබ්බ ඔප්ෂන් එක තමයි පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා PDD. ඒකේ තිබ්බ පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා බිස්නස් මැනේජ්මන්ට් with IT. මම බැචලර්ස් කරපු නිසා ඉතින් මම හිතුවා හරි IT හරි කමක් නැහැ. ලංකාවේ BA කැරියකුත් තියෙන නිසා කැරියක් කරලා තියෙන නිසා මම හිතුවා හරි කැරියකට අනාගතේ හොඳක් වෙන්නේ හරි කියලා මම ඇප්ලයි කරා ඉතින්. ඊට පස්සේ තමයි කොහොම හරි කොලෙජ් එක මට එන්රෝල් වෙන්න ඇඩ්මිෂන් වල ඔක්කොම උදව් වුණා. කොහොමද මම හිතුව විදිහට දේවල් ඇත්තටම වුණා කියන්නේ මම වීසා ඇප්ලිකේෂන් එක දාලා මට දවස් 7න් වීසා ග්‍රාන්ට් වුණා. ඉතින් ෆස්ට් මට මුලින්ම ගෙවන්න වුණා ෆස්ට් සෙමෙස්ටර් ෆී එක 3 months accommodation කොලෙජ් එකේම තිබ්බ ඩෝම්ස් එක. ඒකට ගෙවන්න ඕන සහ ෆස්ට් ඒ දෙක ගෙවලත් පස්සේ මට පෙන්වන්න උනේ 6 මිලියන් වගේ කෙනෙක් ලක්ෂ 60ක් වගේ ගණනක් තමයි ඒ කාලේ 2021 නේ පෙන්වන්න උනේ. මම ආවේ 2021 වින්ටර් ඉන්ටේක් එකට. ඒ තව එක දෙයක් තමයි මේ කොලෙජ් වල ඉන්ටේක්ස් ගැන කතා කරද්දී මෙහි සමර් බ්‍රේක් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ස්ටඩි කරන ජනවරි ඉඳන් ඒප්‍රිල් අන්තිම විතර යනකම් ඊට පස්සේ මේ ජූන් ජූලයි ඕගස්ට් ඒ මාස හතර මේ සමර් බ්‍රේක්. ඒතර ස්ටුඩන්ට්ස්ලා විදියට අපිට අන්ලිමිටඩ් අවර්ස් වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩ කර ඒ කාලේ තිබ්බේ පැය 20යි වැඩ කරන්න පුළුවන්. මම පොඩ්ඩක් කැල්කියුලේට් කරලා බැලුවා. මම වින්ටර් ඉන්ටේක් එකට ආවොත් මම ෆස්ට් සෙමෙස්ටර් එක පේ කරලා තියෙන්නේ. ඊට පස්සේ මම වින්ටර් ඉන්ටේක් එකේ ආවොත් මට මාස 4ක් ෆුල් ටයිම් වර්ක් කරන්න පුළුවන්. කොහොම හරි වර්ක් කරලා ඉතුරු ටියුෂන් ටික හොයාගන්න පුළුවන් නේද කියන එක. ඒක තමයි මගේ ඔළුවේ තිබ්බේ. කොහොම හරි මම ලංකාවෙන් එද්දි මට අම්මා ෆස්ට් සෙමෙස්ටර් එකට ගෙවුවා. තාත්තා මගේ සෙකන්ඩ් සෙමෙස්ටර් එකට මට සල්ලි දුන්නා. ඒතකොට මට වොරි වෙන්න තිබ්බේ තව එක අවුරුද්දකින් සෙමෙස්ටර් දෙකකට විතරයි. කොහොම හරි මම ඇවිල්ලා මම සමයක වැඩ කළා මට ඒ ගාන හොයාගන්න පුළුවන් වුණා. මුලදී ඉගෙන පළවෙනි මම ෆස්ට් සෙමෙස්ටර් එකේ පැය 20ක් වැඩ කළා. කොහොමද මම ලිවිං කොස්ට් එක නම් මැනේජ් කරගත්තා. අවුලක් වුණේ නැහැ. වැඩ කරනවා කියලා මුලින්ම කල්චර් ෂොක් එක වගේම තව තිබ්බ දෙයක් තමයි අර අපි IT ජොබ් කරලා ඔෆිස් ජොබ් කරලා
මේ ආවට පස්සේ ඉතින් මුලින්ම පටන් ගනිද්දි හොඳ ජොබ්ස් හම්බ වෙනවා කියන එක හොඳ ජොබ් එකක් කියන්නේ ඔෆිස් ජොබ් එකක් වැඩි අර ලේබර් ඉන්ටෙන්ස් නැති ජොබ් එකක් හම්බ වෙනවා කියන එක ඒක හරි කලාතුරකින් වෙන දෙයක්. ස්පෙෂලි මං ඉන්න වගේ ටවුන් එකකට આવොත් කියන්නේ ඉකොනොමි එකක් පිළිගත්ත මෙහි වැඩියෙන් තියෙන්නේ ඔයිල් ඇන්ඩ් ගෑස් තියෙනවා. නර්ස් කෙනෙක් හරි මොනවා හරි හොස්පිටල් එකක වැඩ කරන්න පුළුවන් නම් සාම්පත් කරන්න පුළුවන් ජීවිතෙත් ලේසි. ඉතින් මුලින්ම මගේ ජොබ් එක උනේ මැක්ඩොනල්ඩ්ස් එක. මැක්ඩොනල්ඩ්ස් එකට මම හිටපු ඩෝම් එකේ ඉඳන් කිලෝමීටර් 4.6ක් තියෙනවා. කොහොම හරි මම යාළුවෙක්ගේ රෙෆරන්ස් ත්‍රූ මට ජොබ් එක හම්බුණා. මට මතකයි මම ෆස්ට් සෙමස්ටර් එකේ ස්ටාර්ට් කරපු ෆස්ට් ඩේ එකේම හවස තමයි මට මගේ පළවෙනි මැක්ඩොනල්ඩ්ස් ෂිෆ්ට් එකක් තිබ්බේ. ඒකින්ද මට වර්ක් ගැන හොය ඉන්න හැම ප්‍රශ්නයක් වුණේ නැහැ. ස්ටඩීස් එකම මම වර්ක් කරන්න පටන් ගත්තා. පැය 20යි මැනේජ් කරන්න පුළුවන්. මම ඉවිනිංස් වල තමයි වැඩ නම් කරේ. එතකොට දවස් 4ක් විතර අපි ලෙක්චර්ස් තිබ්බා. මැනේජ් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි කියන්නේ කොච්චර අර අපි මම ලංකාවේ මාතර තමයි ගෙදර තිබ්බේ. ඒතර මාතර අපි ටෙම්පරේචර් එක 30 පැනලා වගේ 30 ප්ලස් නේ. මෙහෙම වින්ටර් එකේ ආවේ 2021 වින්ටර් එද්දි මට හරියට මතකයි මේ ආව ටවුන් එක්ස්පෝසින් වල ටෙම්පරේචර් එක -24. අමාරුයි. හැබැයි සර්වයිව් වුණා. ඉතින් ඒ ඇස්සේ මට මම දවසකට කිලෝමීටර් 4.6ක් එක පැත්තකට ඇවිදින්නත් ඕනේ වින්ටර් එකේ. ආයි 4.6ක් තියෙනවා ඇවිදගෙන ෂිෆ්ට් එක වල එන්න. ඉතින් අමාරුයි කියලා දැනුණට ඒකත් සතුටින් හිතුවා. මොකද මගේ කැමැත්තෙන් වැඩ කරේ. කියන්නේ මැක්ඩොනල්ඩ්ස් එකේ වුණත් අවුලක් නෑනේ කොහොම හරි දෙයක් කරනවනේ කියලා. ඉතින් ජීවිතේ හැම ගියා. කියන්නේ මැක්ඩොනල්ඩ්ස් එකේ වැඩ කරේ මාසකමාරක් වගේ. ඊට පස්සේ මට කොලෙජ් එක ගාව තිබ්බා අපේ රීටේල් ෂොප් එකක් සේවන් ෆුඩ්ස් කියලා. මේකේ ජොබ් එක හම්බුණා. ඒකේ ජොබ් එකත් මම දිගට කරගෙන ඉන්න ගමන් සමයක පටන් ගත්ත. සමයකේදී මට මගේ යාළුවෙක්ගේ through reference එකකින් වොල්මාර්ට් එකේ ජොබ් එකක් පටන් ගත්තා. අතන මම මේ ජොබ් දෙකම කරා. උදේ හවස බෙදාගෙන. ඉතින් ඒ ෆස්ට් සමයකේ පැය 16ක්. උදේ පැය 8යි, හවස පැය 8යි. දවසට පැය 16 ගන්න. ඉතින් මාස 4ක එක දිගට වැඩ කරා. ඉතින් ඒ ඉන්න ගමන් පළවෙනි වාහනය ගත්තා. චෙවලට් කොබෝල්ට් 2005 චෙවලට් කොබෝල්ට් මට ගියේ 3200ක් වගේ මට මතක විදියට. කොහොම හරි ඒක වැද්දා ටික කාලක් ඒක කඩ ගන්නවා. ඒ කියන්නේ පදින්න බැරි තැනටම වත් වුණා. ඊට පස්සේ ටිකක් ආයෙ පහින් ගියා. ෆුඩ් සයිකල් එකක් තිබ්බා. කොහොම හරි ඊට පස්සේ මම තාම ගෙදර පොඩ්ඩක් උදව් කරලා මම ඩොජ් ඩුරැන්ගෝ එකක් ගත්තා. ඒක 3100. 2006 ඩොජ් ඩුරැන්ගෝ එක 2006 3100 ගන්න. ඔව් 3100 ගන්න. ඒකට මේ 2022. ඉතින් එහෙම දිගටම ජොබ් කරගෙන හිටියා. මට පළවෙනි අවුරුද්දෙම හොඳ ජොබ් එකක් කියන්නේ ප්‍රොෆෙෂන් එකක් විදිහට ජොබ් එකක් ඇත්තටම හම්බුන්නේ නැහැ. ඔඩ් ජොබ්ස් එක සර්වයිව් වෙන්න තමයි ජොබ්ස් කරේ. ඒක මිනිමම් වේජ් වගේ තමයි. හැබැයි මම කරපු වෝල්මාර්ට් ජොබ් එක පේ එක සාමාන්‍යයෙන් මෙහි රීටේල් ගත්තොත් වෝල්මාර්ට් එක තමයි හොඳටම පේ කරන්නේ. ඉතින් ඒ ජොබ් එක මම ඇත්තටම ලොකු දවසක් වුණා. පස්සේ ෆස්ට් 2022 අන්තිම ගාන රෙස්ටොරන්ට් එකක සහ වෝල්මාර්ට් එකේ වැඩ කරා. ජොබ් දෙකම කර හිටියා. අපිට chance එකක් ආවා. IRCC මේ ඉමිග්‍රේෂන් දැන් කිව්වා ස්ටුඩන්ට්ස් ලට අන්ලිමිටඩ් වර්ක් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපිට තිබ්බර 20 hours පොඩි restrictions අයින් කළා. මට ඇත්තටම ටයිම් ෆ්‍රේම් එක මතක නැහැ. මට මතක විදිහට 2022 අවුරුදු ඉවරන කලින් ඒකට තමයි හරි අපිට අන්ලිමිටඩ් වර්ක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මම දිගටම වැඩ කරා. ඉතින් ඒකත් එක මට ටියුෂන් එක නම් ඇත්තටම හම්බ කරගන්න එක අමාරුවක් වුණ නැහැ. අද කාලේ වගේ මොකද මගේ ටියුෂන් එකත් උනේ ඒ කාලේ අවුරුද්දකටම 11000 වගේ. ඉතින් අපිට ඒ කාලේ ඉතින් වැඩි ස්ටුඩන්ට්ස්ලා විදිහින් ඉඳි වැඩි එක්ස්පෙන්සස් උත් නැහැ. මේ සාමාන්‍ය ජීවත් වෙන විදිහට ජීවත් වෙන්න තියෙන්නේ. වැඩි ඉතින් දේවල් ගන්න කියන්න
ෆෝඩ් කරන මාරු හැබයි ටියෂන් එකන ප්‍රාවටික ඒක කරගන්න පුළන් වුණා කොහමාරි එහෙම දිගට වැඩ කරගෙන ඉදෙද්දි 2020 දෙක අවුරුද්ධ වුණා 2023 මාර්තුවල මට ජොබ්බැක් හමනම් මනි මාට් කියලා ප්‍රයිවට් ලෙන්ඩිං ෆර්ම එකක ෆයිනන්ශල් සර්විස් රෙප්‍රසෙන්ටටිව් ඉතින් ඒ ජොබ් එකත් එක්ක මම තාමතන් මනිමාට් එක වැඩ කරනවා දැන්නම් මම ප්‍රමොටල බ්‍රංච් මනජ ඉන්න ඉතින් ඒක තමා මගේ ලයි් එක කැනඩ ලයි් එක ටනිින් පොයින්් එක තමා ෆස් ඔෆිස් ජොබ් එක සහ ෆයිනන්ශලිත් පොඩක් වෙනි හම්බ කරන්න පුළුවන් ද අපිට කමිෂන් සම්බෙන එහෙම දේවල් එක පොඩක් ෆයිනන්ශලි ස්ටේබල් කියන ෆිලි එකකාවේ එකත් එක්ක ඉතින් මුල්ල අවුරුද්ධ අතරම අමාරුයි කියන්නේ කට්ටක් කෙනෙ අපි හිතන විදිහට දෙවල් වෙන්නේ නැහැ අපි අලුත් රටක ඉන්නේ හැම දිස්සම අපිට වාහනයක් හෙම නැත්තං පයින් යන්න වෙන සෑහෙන දුර ගොඩක් දෙවගෙන දෙයක් කරන්න කලින් අපි සෑහෙන හිතන්න ඕනේ පලවෙනි අවුරුදු දෙක මම කම්පලීටි ඩිසැපියල් ගෙන කොහෙවත් යන්නෙත් නෑ යන්න තන සල්ලිත් නෑ මොටිවෂන් එක වන්න ඕනේ ඉන්න ටවුන් එක හිටගත්තු මේ ටවුන් එක කරන්න දේවල්ලත් නැහැ එක්තරා විදිකට ගත්තොත් අපේ මෝල්ල එකත් හරිම පොඩි අපි වංකුව යන්න පුළුවන් වංකුව යන්න පෑවිනාට විස්සක් යනා ළඟම තින ටවුන් ග්‍රන්් ප්‍රේරි කියලා එක අල්බට පොන්ස කොට ෆෝසන් කෙනෙ බෝඩ් එකට කිට්ටුව තියන ටවුන් එක ඉතිං ඔහොම ජීවිතය ගෙවුණ පලවිනි අවුරුද් දෙකත් ඉවර වෙලා ග්‍රජුවටත් වනා අපිට තිබ ලොකම චාන්සක තමා අපි ග්‍රජුවට් එනකනුත් අපිට ෆුල්ට මක් කරන්න චාන්සක තිබ ඒක මන්දන් නැහැ එකන අද දැන් ස්ටඩන්ස්ලට අපිට පැවිස් තිබ රෙස්ට්‍රක්ෂන දැන් ස්ටඩන්ස්ල පැවිසතරක් කරන්න බල විසතරක් සතියකට කල්ලපටක් අමාරු මැනේජ් කරන්න ගෙදරින් සපෝට් ඇකිම නැත්ත ඇතර මාරුයි වාසනාවට කියන්නේ ඉතින් අපිට අල්ලිමිට බක් කරන්න පුළුවන් තිබ ඒ උපචුන්ජයක අපට ඇත්තනෝ දවන ඉතින් වැඩටික සාමාන්‍ය විදිර කරගෙන හිටිය කෝසුවක් කියවනම් මම ඇත්තරමමය ලංකා මිනිසු ඩව් සෝස් කල ම කරමද මගේ බ්‍රයිටි කල්ල තිබ බක් කරන එක කියන්න මේ කොලෙජ් එක කොලෙජ් එක ඇත්තරම ගුම් කොලෙජ් කිසිම තේරුවන්න අයිට කියලා අපි කියනගත්ත දේකුත් නැහැ නොදල් ලයිස් කොලෙජ් එනවනම් ඇත්තරම කියන්නේ ලංකාවෙන් එලියටන්න ඔපචුන්ලයක් විදිර හදාගන්න එහෙම නැත්තම් මේ කොලෙච්චින් ඇබිල්ල ඉගෙන ගන්න කිසිම දෙයක් නැහැ මන හිතන්න මන ඉගෙන ගත්ත දන්න ගොඩක් අවු්ඩේටඩ් කෝසස් තමා තියෙන්නේ කිසිම තේරුමක් නෑ ඇත්තරම එකනෙ ඒකනින් අපිට ලංකාවෙන් ලිට එලියටන්න ඔපචුන්ටයක් වුණා මිසක් ඉගෙන ගත්ත දෙන්න කිසි පොඩ්ඩක්ත්න ඒ හැබැයි තමන් උනන්දුවෙන් අපි මේ තියෙන සටිෆිකේන්ස් එකන බෑංකින් යන්න නම් තියෙන මිෂල් ගොන්ස් වගේ සටිෆිකේන්ස් කරන්න පුළුවන් ඔහෙල්කයා වගේ කරන ඒවට සටිෆිකේන්ස් තියෙනවා මම ස්කොලේ ස්විමින් කරා මම ගිය මාත රාහුලේ මම ස්කොල යන කාල ස්විමින් කර ස්කොල ඉවරණ ගනුත්ම ස්විමින් කරා මම ස්ටඩන් කාල නොක දැනගෙන හිටපු නැති දෙයක් තියෙනවා ඒතවා මේ ලයිෆ් ගාඩ් කෙනෙක් වෙන්න ඕන්නම් තියෙනවා කෝස් සීරීස් එක බ්‍රොන්ස් මෙඩාලියන් බ්‍රොන්ස් ක්‍රොස් නැෂනල් ලයිෆ් ගාඩ් ස්විමිං ඉන්ස්ට්‍රක්ටර් ඇන් ෆස්ට් එඩ් මේ පහ කරන්න මම දැනගෙන හිටියනම් මම ස්ටුඩන්ට් කෙනෙක් කාලේ මම ඇත්තට මේක කරනවා මොකද ලයිෆ් ගාඩ් කෙනෙක්ට මේ හොඳට ගෙවනවා මගේ පාට්ටයිම් කරන්නේ ලයිෆ් කාඩ් කෙනෙක් විදිහට වැඩ කරනවා අද වෙද්දි ඉතින් ඒක මගේ පාට්ටයිම් ජොබ් එක ෆුල් ටයිම් ජොබ් එකකට වඩා මම ඇත්තටම ලොකු ගණනක් හම්බ කරන්නේ මගේ පාට්ටයිම් ජොබ් එක ඒ වගේ තමන් ඔයා නිව් කියන්නේ මෙහෙට එනවා නම් පොඩක් සර්ච් කරලා බලන්න ඔයා කැමති ප්‍රොෆෙෂන් එකේ මොනවද වැඩ කරන්න පුළුවන් කියන්නේ නර්සස්ලට හෙල්ත් කෙයාර්ස්ලට කෝසස් තියෙනවා කරන්න මොකද අද වෙද්දි PR එක කියන එක ලේසි දෙයක් නෙමෙයි ඒක
අපි හිතන් නැති පැතිවලට කියලා තියෙනවා. අද නිදාගෙන හෙට හැරල වලද්දී මොකක් හරි රූල්ලයක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ තාමත් කැනඩාවේ ඉන්න chance එක තියෙනවා. හැබැයි plan එකක් ඇතුව වෙන්න ඕනේ. plan එකක් නැතුව ආවොත් වෙන්නේ පළවෙනි එක ස්ටඩි කරන්න පුළුවන්. හැබැයි work permit post graduate work permit එක නැති වෙන්න පුළුවන්. තව එකක් තියෙනවා post graduate work permit එක ඉවර වෙලා අන්තිමේදී කිසිම PR පාත් එකක් provincial nominee program එකකටවත් express entry එකකටවත් කිසිම chance එකක් නැති විදිහට තමයි අන්තිමව වැඩ කරලා තියෙන්නේ. එන්න කලින් හොඳට හිතන්න, හොඳට හොයලා බලන්න. වෙබ්සයිට් කැනඩියන් වෙබ්සයිට් එකක් තියෙනවා. මේ PR එකට හරියන්න points බලන්නේ CRS calculator කියලා. නිකන් just CRS calculator කැනඩා කියලා search කරාම එනවා. ඒකෙන් පුළුවන් ඔයාගේ තියෙන qualifications කොහොමද දාලා බලන්න පුළුවන් ඔයාට එන points ගන්න. express entry වලට එන points ගන්න. ඉතින් එහෙම පොඩ්ඩක් calculate කරලා බලන්න කැනඩා එන එකෙන් ඔයාට අනාගතේ කොහොම හරි benefit එකක් තියනවාද කියන එක. ඒක තමයි කියන්න ඕනේ highlight කරන්න ඕන දෙයක් තියෙන්නේ. අනිත් එක මුල් කැනඩාවේ තියෙන හැම ජොබ් අපි මුලදී අපිට සර්වයිව් වෙන්න ජොබ්ස් තියෙනවානේ. හැබැයි හැම සර්වයිව් වෙන්න තියෙන ජොබ් එකම අපේ අනාගතයට හොඳ දෙයක් වෙයි කියලා හිතන්න එපා. උදාහරණයක් විදිහට ගත්තොත් driving job, security job. ඒ දෙක සල්ලි හම්බ කරන්න මුලින් හොඳයි. හැබැයි කිසිම ස්කිල් එකක් ඔයාට රෙසියුමේ එකකට දාන්න පුළුවන් ස්කිල් එකක් ඒකෙන් හම්බ වෙන්නේ නැහැ. මොකද මම දන්නා ශ්‍රී ලංකාවේ අපි ශ්‍රී ලංකන්ස් අපි එකතන පල් වෙන ජාතියක් නෙමෙයි. ඉතින් අපි දියුණු වෙන්න හැමතිස්සම හිතන ජාතියක්. ඉතින් අපි උන්කොට මෙහෙන ගොඩක් කට්ටිය හොඳ ජොබ්ස් ලංකාවේ කරලා තමයි එන්නේ. ඉතින් ඔයා මෙහි ඇවිල්ලා සර්වයිවල් ජොබ් එකක් විදියට security හරි driving හරි Uber Eats food delivery වගේ ජොබ් එකක් කරලා ඒක දිගටම කරගෙන හිටියොත් අනාගතේට ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද කැනඩියන් එක්ස්පීරියන්ස් එකක් විදියට ගත්තොත් ඒකෙන් එච්චර තේරුමක් නැහැ. කියන්නේ ඔයාට රෙසියුමේ එකකට දාන්න පුළුවන් ස්කිල් එකක් විතර ඔයාට ඒක ගන්න අමාරුයි. ඒ කියන්නේ ඉස්සරහට යද්දී වැදගත්ම ස්කිල් එක තමයි කස්ටමර් සර්විස්, කස්ටමර් එක්ස්පීරියන්ස්, සේල්ස් වගේ ජොබ් ඔයා මෙහි කරලා තියෙනවා නම් ඒ එක්ස්පීරියන්ස් එක බෑක් හෝම් තියෙන එක වෙනම කතාවක්. කැනඩාවේ එක්ස්පීරියන්ස් එක තියෙනවා යන්න පුළුවන් දුර සෑහෙන වැඩි. ඉතින් ඒකත් එක මම කියන්නේ පොඩි හරි කමක් නැහැ. කස්ටමර් සර්විස් ජොබ් එකක්, ෆ්‍රන්ට් ඩෙස්ක් ජොබ් එකක් ඒ වගේ කරන්න පුළුවන් නම් ඇත්තරම් හොඳයි. අනාගතයටත් හොඳයි. ඊට පස්සේ කෙලින් පොඩක් හොඳ ඔෆිස් ජොබ් එකක වගේ යන්න පුළුවන්. IT ජොබ් එකක් මම කරන්නේ නැහැ. කරන්නේ නැති හේතුව එකක් ජොබ් හොයාගන්න අමාරුයි. මම ඉන්න ටවුන් එකේ ඇත්තටම IT ඉන්ඩස්ට්‍රි එකක් කියලා එකක් ඇත්තෙත් නැහැ. ඒකෙන් තමයි මම ඇප්ලයි කරා. මම try කරා. මට කිසිම chance එකක් ආවෙත් නැහැ. මම අන්තිමට හිටියේ business analyst කෙනෙක් විදියට කියලා. business analyst වගේ ජොබ් එකක් යන්න ඇත්තටම ටිකක් අමාරුයි. ඒ කියන්නේ මම කැනඩාවේ ස්ටඩි කරපු දේවල් එක්ක there's no fucking future to become a business analyst again. ඔහයින්න වැන්කෝ වගේ නම් ටොරන්ටෝ වගේ නම් කොහොම හරි සර්වයිව් වෙන්න පුළුවන් නම් සහ මාස්ටර්ස් නම් කරලා තියෙන්නේ හොඳ කොලෙජ් එකකට නම් ගිහලා තියෙන there's a chance. කම්පැනි කෙනෙක් ටවුන් එක ලොකු වෙන්න කම්පැනිස් උත් වැඩි, opportunities උත් වැඩි. ඉතින් එහෙම දෙයක් කරන්න පුළුවන්. මම try කරා. මම IT වලට එන්න ඇත්තටම try කරා. කරගන්න වැඩුණා. ඒකට වෙනම මම කියන්න හේතුවක් ගන්න නැහැ. මොකද අර එක්තරා පොයින්ට් එකකදී ජොබ් වල ඇප්ලයි කරනවා කිසිම රෙස්පොන්ස් එකක් නැහැ. හැබැයි ජීවත් වෙන්නත් ඕනේ. PR එක ගැන හිතන්නත් ඕනේ. ඉතින් එහෙමත් එක්ක දැන් ඒ කැරියර් එකේම සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඉන්නේ. කැරියර් එක මට ඇත්තටම IT ජොබ් එකක් කරන්න ගියොත් බිස්නස් ඇනලිස්ට් කෙනෙක් වෙන්න නම් මට ඇත්තටම සෑහෙන දේවල් ගැන ආයෙ මුලින් ඉඳන් ඉගෙන ගන්න ඕනේ. මට ගොඩක් දේවල් අමතක වෙලා තියෙන්නේ. ඉතින් ඒත් ප්‍රශ්නයක් නැහැ. මම
මේන් ජොබ් එක විදියට මනි මාර්ට් එකම ප්‍රයිවට් ලෙන්ඩින් කම්පැනි එකක බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් විදියට වැඩ කරනවා. ඒ වගේම සිටි එකේ ස්විමින් pool එකේ ලයිෆ් ගාර්ඩ් සහ ස්විමින් ඉන්ස්ට්‍රක්ටර් ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියට වැඩ කරනවා. I think PR එකට මම ඇප්ලයි කරලා තියෙන්නේ. එක්ස්ප්‍රස් එන්ට්‍රි පොයින්ට්ස් ගන්න තාම ටිකක් හයි. අන්තිම ඩ්‍රෝ එක මම හිතන 534 වගේ ගියා. I think hopefully 2026 ඇතුළත හොඳ දෙයක් වෙයි කියලා හිතනවා. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න YouTube channel එකේ. හැබැයි මම පොඩ්ඩක් මම අතරම බිසි. මම බලන්න වෙලාව තිබ්බොත් බලලා මම කමෙන්ට් රිප්ලයි කරන්න. එහෙම නැත්නම් ලේසිම විදියට මට Instagram එකේ මැසේජ් එකක් දාන්න. username එක dulana_hk97. Instagram එක නම් බැලනවා. YouTube එක ඇත්තටම වැඩි වෙලක් නැහැ. ඉතින් thank you for watching. අලුත් වීඩියෝ එකකින් හම්බ ජයවා. පේනවා ඇති අපි දැන් ඉන්නේ fall season එකේ. අර කහ පාට වෙලා තියෙන කලයක තියෙන fall season එකේ. ඒ කියන්නේ අර ගස්වල කොළ වැටෙන යන කාලේ. තාම winter එක නැහැ. සාමාන්‍යයෙන් Thanksgiving තියෙන්නේ ඔක්තෝබර් අන්තිම. ඒ කාලෙ වෙදි තමයි අපිට පොඩ්ඩක් ස්නෝ එක එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ඒ අරින්න මේක තමයි ඉතින් පාට ලස්සනයි. හැබැයි winter එක නම් ඇති වෙලා තියෙන්නේ. ජයවා.